ලැබුවා සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ අපි අලුත් අවුරුදු නැකතට අඹපලයක් තමයි හිටුවේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න ඕනි කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා නිවැරදිව කොහොමද අඹපලයක් අපි හිටවගන්නේ, තැනක් තෝරගන්නේ කොහොමද, පස්මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද, හොඳ අඹපලයක් තෝරගන්නේ කොහොමද, සහ නඩත්තු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව කතා කරන්නේ. මේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක Diamond Plan subscribe කරන්න කියලා. ඉතින් ඔයාලා අඹපලයක් හිටවගනිද්දී මුලින්ම සුදුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. ඉතින් ඔයාලා හිටවන ස්ථානය හොඳින් සූර්යාලෝකය, කියන්නේ ඍජු සූර්යාලෝකය හොඳින් වැටෙන ස්ථානයක් අනිවාර්යයෙන්ම තෝරගන්න. හෙවන සහිත ස්ථානයක් තෝරගන්න එපා. සමහර විට වෙනත් ගහකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තාප්පකින් වෙන්න පුළුවන්. මේ වගේ දෙකකින් හෙවන වැටෙන ස්ථානයක් තෝරගන්න එපා. එහෙම වුණොත් අඹ අස්වැන්න අඩු වෙනවා, ශාකීය වර්ධනය අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඍජු සූර්යාලෝකය වැටෙන ස්ථානයක් අනිවාර්යයෙන්ම තෝරගන්න. ඉතින් තෝරගත්ත තැන වගේම වැදගත් වෙනවා නිවැරදිව අඹපලයක් තෝරගන්න එකත්. ඉතින් අපි බලමු නිවැරදිව අඹපලයක් අපි තෝරගන්නේ කොහොමද තවාණකින් කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මේ අඹ පැලේ කඳ පැන්සලකට වඩා මහත වෙන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් අපි තෝරගන්නේ බද්ධ පැලයක්නේ. ඉතින් මේ බද්ධ පැලේ මේක තමයි බද්ධ සන්ධිය. ඉතින් මේ බද්ධ සන්ධියේ මේ උඩ කොටසට අපි කියනවා අනුජය කියලා, මේ යට කොටසට අපි කියනවා ග්‍රාහකය කියලා. ඉතින් මේ අනුජය සහ ග්‍රාහකය දෙක හොඳින් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ මේ බද්ධ සන්ධියේ. ඒ කියන්නේ මේ පොත්ත ගැලවෙලා භාගයට සම්බන්ධ වෙලා තියෙන්න බෑ, හොඳින් සම්බන්ධ වෙලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඊළඟට මෙන්න මේ වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත, එහෙම නැත්නම් සහතිකකරණය කරන ලද පැල තවාණකින් අනිවාර්යයෙන්ම පැලේ තෝරගන්න. ඒ වගේ පැල තවාණක මෙන්න මේ වගේ ටැග් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒක ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. ඉතින් අනිත් කාරණේ තමයි මේ බද්ධ පැලේ මෙන්න මේ වගේ පත්‍ර වලයන් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. අඩුම තරමේ දෙකක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ ශාක පත්‍රවල විශේෂයෙන්ම රෝග සහ පලිබෝධ හානි තියෙනවද බලන්න. ඒ වගේ පැලයක් තෝරගන්න එපා. ඉතින් අනිත් කාරණේ තමයි ඔයාලගේ ප්‍රදේශයට සුදුසු අඹ පැලයක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා තෙත් කලාපේ නම් ඉන්නේ වෙල්ලේ කොළඹන්, ඊට පස්සේ ගිරා අඹ වගේ එකක් සුදුසුයි. සාමාන්‍යයෙන් ගොඩක් අඹ සුදුසු වෙන්නේ කරත කොළඹන්, විලාඩ් වගේ ඒවා සුදුසු වෙන්නේ ඩ්‍රයි සෝන් එකට. නැත්නම් වියලි කලාපයට. ඉතින් ඒ වගේ ඔයාලා මේ අඹ පැලේ සිටුවන ප්‍රදේශය වියලි කලාපයේද, අතරමැදි කලාපයේද, තෙත් කලාපයේද කියලා බලලා ඊට ගැලපෙන අඹ පැලයක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඉතින් අනිත් කාරණේ තමයි මේ කඳ ගත්තාම හොඳට ඍජු කඳක් තෝරගන්න. ඇද වෙලා තියෙන කඳක් තෝරන්නපා. හොඳින් කෙලින් ඍජුව තියෙන කඳක් තියෙන පැලයක් තෝරගන්න. ඉතින් ඊළඟට අපි බලමු මේක ඉඳගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේ පස හොඳ බුරුල් පසක් නම් ඔයාලට පුළුවන් අඩි 1කමාරක් උස, අඩි 1කමාරක් පළල, අඩි 1කමාරක් දිග වලක් කපා ගන්න. එහෙම නැත්නම් අඩි 2 වලක් වුණත් යටලුවක් නැහැ. හැබැයි තද පසක් නම් ඔයාලට අඩි 3ක් උස, අඩි 3ක් පළල, අඩි 3ක් දිග වලක් අනිවාර්යයෙන්ම කපා ගන්න වෙනවා. අපි තෝරගත්ත ස්ථානයේ පස ගොඩක් දුරුල් පසක්. ඉතින් ඒ නිසා මේ ආකාරයේ කුඩා වලක් කපා ගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලා මේ වල කපා ගනිද්දී වලේ මතු පිට පස් ටික එක පැත්තකටත් ඊට යට පස් ටික එක පැත්තකටත් වෙන් කරගන්න මතක් කරගන්න. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මතු පිට පස් ටික පමණයි. හොඳයි. ඉතින් මේ තියෙන්නේ මතු පිට පස් ටික. ඉතින් ඒ හා සමාන ප්‍රමාණයකින්ම කොම්පෝස්ට් ටිකකුත් මේ මතු පිට පස් එක්ක ඊළඟට ඔයාලා කවලම් කරගන්න ඕනේ. හොඳයි. දැන් ඔයාලට පුළුවන් වලේ භාගයක් විතර වෙන්න මේ පස් වලින් පුරව ගන්න. හොඳයි. ඉතින් මේ පස් වලින් භාගයක් විතර අපි වල පුරව ගත්තට පස්සේ ඊළඟට පුළුවන් ඔයාලට මේකට පොහොර යොදන්න. ඉතින් පළතුරු පොහොර සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් විතර වෙන්න ඔයාලට මේ විදිහට වලට එකතු කරන්න පුළුවන්. ඉතින් ඉන්පසුව මේ පස් ටිකත් එක්ක හොඳට මේ පොහොර ටික මිශ්‍ර කරලා ගන්න. හොඳයි. ඉන්පසු අපිට පුළුවන් මේ පැලේ මේ විදිහට මේ පැකට් එකකින් අයින් කරගන්න. දැන් ඔයාලට පේනවා මේ පැලේ පතුලේ ඇත්තටම මේ පරණ මුල් තියෙනවා. මේ මුල් ඇත්තටම ප්‍රයෝජනවත් නැහැ ශාකයට. ඒ නිසා අපි මේ විදිහට මුල් ටික පරණ මුල් තියෙනවා නම් කපලා අයින් කරන්න.
හොඳයි. දැන් අපි වලේ මැදින් මේ විදිහට ශාකය තියලා ඉතුරු පස් ටිකෙන් මේ වල පුරව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඔයාලා පැලේ සිටුවලා අවසන් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අඹ පැලයක් සිටුවද්දී වර්ෂා කාලයේ ආරම්භයත් සමග පැලේ හිටවන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඉතින් එහෙම වුණොත් අපිට ජල සම්පාදනය සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් වියලි කාලයක් නම් දිනපතා ජල සම්පාදනය සිද්ධ කරන්න වෙනවා. ඉතින් මේ පැලේ හිටවුවට පස්සෙත් හොඳින් ජල සම්පාදනය කරන්න. නමුත් දැන් අපේ පොළොව ගොඩක් තෙතයි. මොකද ඊයේත් අපිට වර්ෂාව හොඳින් ලැබුණා. ඉතින් ඒ නිසා නැවත අපි ජල සම්පාදනයක් කරන්නේ නැහැ. ඔබ සිටවූ පොළොවේ පස වියලි නම් අනිවාර්යයෙන්ම පැලේ සිටවලා හොඳින් ජල සම්පාදනය කරන්න. ඉතින් පැලේ ඉදිරි නඩත්තු කටයුතු අපි වෙනත් වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම ගැටලු නැත්නම් comment කරන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් notification එකක් දෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙමනම් නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.